පිරිමින්ටත් නැති හයියක් තියෙන අවුරුදු 18 මිනි කපන කෙල්ල. ඉතින් මම ඒ කාලේ ඇත්තටම මේ ආස වුණේ මිනි කපන්න. අපි බය වෙන්න ඕන ඇත්තට මිනියට නෙමෙයි. අපි බය වෙන්න ඕන පණ පිටින් ඉන්න මිනිස්සයන්. කොයි වෙලාවෙ ඇවිල්ලා පිටිපස්සෙන් ගහයිද දන්නේ. ඇත්තට මේ වෙලාවේ මට සෑහෙන දුක හිතුණා. මං ඇත්තටම හිතුණා මං ආයෙ එම්බාම් කරන්නේ නැහැ කියලා. මං ගෙදර ඇවිල්ලා මේ තාත්තටයි මේ මගේ මහත්තයාටයි කියනවා මේ ආයි මං එම්බාම් කරන්නේ මට ඇති මම ගාමට යනවා කියලා මම අඬ කියනවා. මල්ශාලාවේ මේ වගේ තැනක ගෑනු ළමයෙක් හිටියාම පිරිමි ගොඩක් ගාව ගෑනු ළමයෙක් හිටියාම කියන්නේ මේ අමුතු කතා කියනවා. ඇත්තටම තාත්තා කිව්වා අපි නැත්තම් මිනිත් ගොඩ ගැහිලා එම්බාම් කාමරවල අර හැම අවස්ථාවයකම මං කඩාගෙන වැටෙනකොට මගේ තාත්තයි මහත්තයයි තමයි මාව උස්සලම තියන්නේ. මම මේ පොඩි ළමයිගේ වැඩ කරන්නේ නැති හේතුව ඇත්තටම දුකයි. මේ වගේ ලොකු අතකට චූටි අත් දෙකක් අහු වෙනකොට මට ළමයි නැති වුණත් ඇත්තටම ඒ වෙලාවේ එන දුක කියා ගන්න බැරි දුකක් එන්නේ. ඉතින් ඇත්තටම මම අවුරුදු 8 ඉඳලා එම්බාම් කාමරේ තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ උදේ 8ට එනවා අය ගෙදර යනකොට 12යි 1යි. සමහරක් අය මේ සල්ලිත් දෙන්න හදනවා. මේ අහවල් තැනට එන්න කියලා. අපිත් හරියට නිකන් මේ වීදුරු බඩුවක් වගේ බිම අතෑරුනොත් අතෑරුනම තමයි. මම 15 තමයි මිනිහක් කපන්න ගත්තේ. ඒත් හාමුදුරුවෝ නමක් ජීවිතේටවත් මම කරලා නැහැ. සිවුරක් අඳන්න දන්නේ නැහැ. දැන් සමහරක් අය මල්ශාලාව ගාවින් යනකොට මේ එහා පැත්තට පයින්නවා. මම ඉස්කෝලෙන් අයින් වුණේ අවුරුදු 17 දී. මම අයින් වුණේ මාව අයින් කරා. අයින් කරන්න හේතුව මම තාත්තත් එක්ක මේ ජොබ් එකට යන හින්දා මේ රස්සාව මේ පිරිකුරක් තමයි. ඒ වුණාට මගේ කැමැත්තෙන් මම මේ රස්සාව කරන්නේ. ඇත්තටම එහෙම බය වෙන්න එපා. අපිට දවසක එන්න වෙනවා මෙතනට කොහොමටත්. Machan Filonian